තේරුම් ගන්න පින්වතුනි මනුස්සත් බව ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. ඔය දෙකම හම්බෙලා තියෙන්නේ පින්වතුනි. ඔය දෙකම හම්බෙලා තියෙන්නේ. ඔය දෙකම එකට සකස් වෙන්න පින්වතුනි. මං හිතන්නේ මේ එක තප්පරයක් නම් පින්වතුනි පුදුම කාලයක් වටිනවා. ඒ කියන්නේ සසරේ මහා කරපුම්. ඒ කියන්නේ පුදුම පින්කන්දරාවක් පරිසම්දිලා තමයි මෙහෙම අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ. මම මේක මේට මාසෙකට කලිනුත් කියන්න ඇති පින්වතුනි. ඒ කියපු විදිහ නෙමෙයි දැන් මේ කියන්නේ. එකම වචන වෙන්නේ නැති ඔබට ඇහෙන්නේ. ඊට වඩා තව ගොඩක් දැකලා දැන් කියන්නේ. ඔය අපරාධ කරගන්න එපා. ඔබ දන්නේ නැති වුණාට ඔය ජීවිතේ පුදුම විදිහට වටිනවා. ඔය තප්පරයක් නාස්ති කරන්න එපා. ඔය හැම තප්පරේම යොදන්න පින්වතුනි පිනකට. පිනකට යොදන එක ආයි හම්බ වෙනවා පින්වතුනි. අම්මා තාත්තට හරි සලකන්න පටන් ගන්න.